සූර්යා කියන්නේ රජයේ බැංකුවක ජ්‍යෙෂ්ඨ සමත්තා කල්පනාකරුවෙකුට වැඩ කරන බැංකු නිලධාරියෙක්. සූර්යාට බැංකු පද්ධතිය ගැන කොයිතරම් දැනුමක් තියෙනවද කියනවා නම් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් අතින් වැරදිලා වෙන account එකට ගිහින් withdraw කරපු රුපියල් ලක්ෂ 4ක මුදලක් පවා ආයෙමත් ගන්න එයාට පුළුවන් වෙනවා. ඒත් මේ තරම් දක්ෂ සූර්යත් එක තැනකදී හිර වෙනවා. එයා නොදැනුවත්ම එයාගේ නමෙන් හදපු account එකකට විනී කියන පුද්ගලයාගේ රුපියල් කෝටි 5ක් වැටලා තියෙනවා කියලා දැනගත්තට පස්සේ හැබැයි මේ කෝටි 5ක් සූර්යාගේ ව්‍යාජ ගිණුමට වැටලා සුළු මොහොතකින් තවත් account 1000කට රුපියල් 50000 ගණන් බෙදලා ගිහින් තියෙනවා. මෙතන තියෙන අනිත් ප්‍රශ්නය තමයි විනී කියන කෙනා මේ කෝටි 5 දාන්න ඉදලා තියෙන්නේ මුල් කොල්කතාව ඔල්ලගෙන ඉන්න ආදි කියන මැරයාගේ account එකට. අන්තිමේදී ආදි මේ සල්ලි වල දුන්නේ නැත්තම් තමන්ගේ අම්මගේ ජීවිතේ වගේම තමන්ගේ ජීවිතේත් අමාරුවෙන් දානවා කියලා සූර්යාට තර්ජනය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ තර්ජනයට බය වෙන සූර්යා මේ සල්ලි ටික හොයාගෙන මාස්ටර් ප්ලෑන් එකක් ගන්නවා. මෙන්න මේ විදිහට තමයි මේ සුප්‍රීම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නේ. පටන් ගත්ත විනාඩිය නම් ත්‍රිල් එකේ කුතුහලයෙන් බලන්න පුළුවන් මේ සුප්‍රීම ෆිල්ම් එක තමයි 2027 රිලීස් වුණ සීක්වල් කෙනෙක් දෙනම ෆිල්ම්. ඉතින් අදවම ඔයාලට කියන්නේ මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. ආරාධනා කරන හැමෝටම ෆිල්ම් එකේ අවසාන විනාඩිය වෙනකම් අපිත් එක්කම එකතුලා ඉන්න කියලා. වීඩියෝ එක යනකම් මතක් කරගන්න තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට පැත්තෙන් bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි බලමු රුපියල් කෝටි 5 සූර්යාගේ account එකට ආවේ කොහොමද? සූර්යාට මේ කෝටි 5 ආයවත් ආදිගේ account එකට transfer කරන්න පුළුවන් වෙයිද? සූර්යා අවසානයේ වෙනකම් හැමෝගෙම හන්දෙන් ගහස මොකද්ද? ඉතින් මේ ප්‍රශ්න හැම එකකටම උත්තර දැනගන්න අපි අපේ